අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සොයමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයේ ගොනු කර ඇති රිට් පෙත්සම ඔස්සේ ඔහුව සොයාගත හැකි බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ නිසම් කාර්යප්පර මහතා පවසයි. පාර්ලිමේන්තු සභාවාරය අමතමින් කාර්යප්පර මහතා පෙන්වා දුන්නේ අභ්‍යර්ථනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කිරීමේදී තෙන්නකෝන් සාම විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ දියුණු ප්‍රකාශයක් දී යුතු බැවින් මෙම පෙත්සම ඔස්සේ ඔහු සිටින ස්ථානය තීරණය කිරීමට අපහසු නොවන බවයි. අභ්‍යර්ථනාධිකරණයට රිට් ඉල්ලීමක් ඉදිරිපත් කරන නම් දියුණු ප්‍රකාශයක් ලබා දෙන්න ඕනේ. සාම විනිශ්චයකාරු ඉදිරියේ තමයි ලබා දෙන්නේ. දැන් ඒ ලෙක්කන ඔක්කොම අධිකරණයේ තියෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවා නම් ওই සාම විනිශ්චයකාරතුමාගේ නම මේ වෙට්ටු දාන පොලිස්පතිතුමා අල්ල ගන්න පුළුවන්. මේ අතර තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාත්‍ර අධිකරණයේදී දී ඇති නියෝගය බලරහිත කරන ලෙස දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් වී තිබේ. ඒ අනුව ඒ තීන්දුව එළඹෙන 17 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභ්‍යර්ථනාධිකරණයේ තීන්දුව කළා. කෙසේ වෙතත් ලබන සඳුදා දිනයේ තෙක් දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට නොගන්නා බවට එකඟතාවයක් නිකුත් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.